රිස්ක් රිවෝඩ් රේෂියෝ එක 1.3.45යි. ඉතින් ඔයාලා දන්නවා ගෝල්ඩ් එකේ මේ වෙද්දි ලොකු අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් මේ අප් ට්‍රෙන්ඩ් එකේ වුණ මම ඔයාලට පොඩි සෙල් ට්‍රේඩ් එකක් දාලා පෙන්නනවා. ස්මාර්ට් මනි කන්සෙප්ට් අනුව මාකට් එකේ ලික්විඩිටි බලලා ඔන්න මම දැන් මොකද කරන්නේ මේ සෙල් පැත්තට ට්‍රේඩ් එකක් දානවා. හොඳට මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරද්දී ට්‍රෙන්ඩ් එක පැත්තට තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ගන්න ට්‍රේඩ් වලට අපි කියනවා කවුන්ටර් ට්‍රෙන්ඩ් කියලා. එතකොට අපි ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ට්‍රේඩ් කරන විදිහ ගැන මම ඔයාලට වීඩියෝස් කලිනුත් අරගෙන අවිල්ලා තිනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ ගෝල්ඩ් එකේ මම දැන් ගන්න මෙන්න මේ ඩවුන් එකට ගන්න එන්ට්‍රි එක. එතකොට මේක රිස්ක් රිවෝඩ් රේෂියෝ එකට 3.45ක් තියෙනවා. මම මෙන්න මෙතෙන්ට TP එක තියලා තියෙනවා. එතකොට අද දිනය ඔක්තෝබර් 17 වෙනිදා වෙලා උදේ 9:55. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. වැඩි කතාවක් අවශ්‍ය නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ගත්ත ට්‍රේඩ් එක මේ වෙද්දි ප්‍රොෆිට් වෙලා තියෙනවා. අපි මේකෙදි ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධ තමයි මේ ට්‍රේඩ් එක ගත්තේ මාකට් එකේ ලික්විඩිටි බලලා ස්මාර්ට් මනි කන්සෙප්ට් අනුව. ඉතින් මම මේ වගේ ඇනලයිස් වලට ඕන තරම් අපේ YouTube channel එකේ අරගෙන ඉවිල්ලා තියෙනවා. ඒ වීඩියෝස් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දේවල් මුලින්දම ඉගෙන ගන්න පුළුවන්. අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක හරහා ඒකේ වටිනාකම තේරුම් ගැනීම නොගැනීම ඔයාලටම බාර කරමින් පොඩි දෙයක් කියන්න තියෙනවා. අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ මිල නොවැම්බර් 1 වෙනිදා වැඩිවීමක් සිද්ධ වෙනවා. මොකද අපි ඔයාලට කලිනුත් කියලා තිබ්බා අපි මෙම මිලට දෙන්නේ අපි ඒ කියන්නේ පවතින මිලට දෙන්නේ සීමිත කාලයක් පමණයි කියලා. ඉතින් අපි තීරණය කළා නොවැම්බර් මාසේ 1 වෙනිදා අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ මිල වැඩි කිරීමක් සිදු කරන්න. ඉතින් ඔයාලට කාලය තියෙන නොවැම්බර් 1 වෙනිදා වෙනකම් විතරයි මේ තියෙන මිලට අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක ගන්න. නොවැම්බර් 1 වෙනිදාන් පස්සේ ඒකේ මිල වැඩිවීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මාකට් එක ඇනලයිස් කරේ. අපේ ලයිව් ඇනලයිස් ගොඩාක් තියෙනවා. අපේ වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක බලන්න ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ලයිව් මාකට් එකේ කොහොමද ට්‍රේඩ් කරන්නේ විවිධ ක්‍රම ඔස්සේ මම ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒවා බලන්න.